15 kg ස්කන්ධයක් ඇති ඒකාකාර ඉනිමග. ඔය ඒකාකාර වචනේ කිව්ව හැටිම අර එයාගේ බර කියන දේ කියන තමයි. එයාගේ ස්කන්ධේ ව්‍යාප්තිය කියන එක කෙනා ඒකාකාරය කියන එක. ඒතර ඒකාකාර කිව්ව හැටි මොකද? ඉනිමගේ මධ්‍ය ලක්ෂයෙන් තමයි බර ක්‍රියා කරන්නේ. ඒක තමයි සාමාන්‍ය සරල මාර්ගය. ඉනිමග ඒ එක් කෙලවරක් රළු තිරස් බිමකටද. එහෙනම් ඉනිමගක් තියෙනවා මෙන්න මෙහෙම පොළවටයි අනිත් එක මොකද? බිත්තියටයි සම්බන්ධ වෙලා මෙන්න මේ විදිහට. ඔන්න මොනවා සරලව කරන්න. මේ තියෙන බිත්තිය හරි. මේ තියෙන පොළව. හරි. ඕක කියනවා මේ බිත්තිය මොකද්ද? බිත්තිය සුමටයි කියනවා මෙයා රළුයි කියන. මෙයා සුමට එක්කෙනෙක් මෙයා රළුයි කියන. කොහොම තියෙන්නේ. හරි. 15 kg ස්කන්ධයක තියෙන ඒකාකාර ඉනිමගක් අනිවාර්යයෙන් වෙන ඉනිමගේ මධ්‍ය ලක්ෂ්‍ය වගේ වෙන්න. බාර මධ්‍ය ලක්ෂ්‍ය මේ වගේ තැනක ඇත්තේ. මධ්‍ය ලක්ෂ්‍යයෙන් වෙන්න 15ට හොඳට බල ටික දිගට අඳින්න නෑ. ඔය වගේ වань 15යි G පල්ලෙහාට ක්‍රියා කරනවා. නිකන් භාගයට අඳින්න එපා බල. හොඳ බල සටහනක් අඳින්න. මධ්‍ය ලක්ෂ්‍ය කිව්ව හැටි මේ දෙන සමානව බෙදෙනවා කියන එක අදහස ඔලුවට ගන්න. හරි. හරියටම බල සටහන අඳිනකොට ඔය වගේ දිගට ලොකුවට බල ටික අඳින්න. ගැටලුවක් කරගන්න එපා. ඒතර පල්ලෙහා තියෙන එක් කෙලවරක් වරු තිරස් බිමකටද අනෙක් කෙලවර සුබට තිරස් පිටියේ ගැටෙමින් තිබෙන සීමාකවලදී බිම සහ ඉනිමගේ ඝර්ෂණ ගුණකයේ මෙච්චරක් නම් විමහා බිත්තිය මගින් ඉනිමගේ දිගට ප්‍රතික්‍රියාවද ඉනිමගේ ආනතියද සොයන්න කියලා කියනවා. ඒතර ඉනිමගේ ආනතිය මම ගන්නවා ටීටා කියලා. හරිද? ඉනිමගේ ආනතිය ටීටා කියලා ගන්නවා. ඊළඟ බල ටික ඇන්දොත් එහෙම අනිවාර්යයෙන් මෙතන ස්පර්ශ ලක්ෂ්‍ය ගත්තොත් මෙන්න මෙහෙම. සිරස් අතට ඔය වගේ ප්‍රතික්‍රියාවක් R1 කියලා උඩ අතට ඇති වෙන්න ඕන අනිවාර්යයෙන්. මොකද ස්පර්ශ ලක්ෂයෙන් උඩ අතට. හරිද? ඒ වගේ මෙතන ස්පර්ශ ලක්ෂය ගත්තොත් මෙතනත් අනිවාර්යෙන් ස්පර්ශ ලක්ෂයට ලම්බකව. මෙතනත් කලින් එකෙත් ස්පර්ශ ලක්ෂයට ලම්බකව මෙන්න මේ වගේ R2 කියලා ප්‍රතික්‍රියා බලයක් ඇති වෙන්න ඕන. R2. හරිද? R2 කියලා මට ලොකුවට අඳින්නම් මොකද හේතුවත් බලන්න ඉස්සරහට හම්බෙයි. හරිද? මේ වගේ R2 කියලා බලයක් අඳින්න පුළුවන්. හරිද? ඔය වගේ ලම්බකව ක්‍රියා කරනවා. මෙතන සුබට හින්දා මෙතන ඝර්ෂණ බලයක් ක්‍රියා කරන්නේ නැහැ. නේද? හැබැයි මෙතන රළුයි කියලා කියන හින්දා අනිවාර්යෙන් ඝර්ෂණ බලයක් ක්‍රියා කරන්න ඕනි. කොයි පැත්තටද ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ? ඉනිමග යන්න බලන්නේ මේ පැත්තට යන්න බලන්නේ නැහැ නේද? ඒක ලේසි. නැග්ගනම් ගෙලින්ම ලිෆ්ට් එක උට්ටන. එහෙම යන්නේ නැහැ නේ. කොහොමද යන්න බලන්නේ මේ පැත්තට යන්න බලන්නේ. ඒ හින්දා යන පැත්තට ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ මේ පැත්තට බලය ක්‍රියා කරන්න ඕනේ නේද? ඔන්න ඔය පැත්තට ඝර්ෂණ බලයක් අපි ගන්නවා මොකද? F කියලා ඝර්ෂණ බලයක් ක්‍රියා කරනවා ඔය පැත්තට. F කියලා ඝර්ෂණ බලයක් ක්‍රියා කරනවා. හරිද? F කියලා ඝර්ෂණ බලයක් ක්‍රියා කරනවා. ඔය ටික නේද ක්‍රියා කරන බල ටික ඔක්කොම. ඔය ටික තමයි ක්‍රියා කරන බල ටික. ඒකට අපෙන් ගානේ අහන්නේ මොකද්ද? මෙන්න මේ ලක්ෂයේ ප්‍රතික්‍රියාව. දැන් ඒක R1 කියලා හිතනවනේ. ඒ ලක්ෂ්‍ය ප්‍රතික්‍රියාව R1 නෙමෙයි. මෙතන ඇත්තටම බල දෙකක් ක්‍රියා කරනවා. මෙතන ඝර්ෂණ බලය ක්‍රියා කරනවා. මෙතන R1 කියලා අභිලම් ප්‍රතික්‍රියාවක් ක්‍රියා කරනවා. ඒතර මෙතන ප්‍රතික්‍රියාව විදිහට ගන්න වෙන්නේ ওই බල දෙන්නගේ මොකද්ද? සංප්‍රයුක්ත බලය. හරිද? සංප්‍රයුක්ත බලය. දැන් ඔය සංප්‍රයුක්ත බලය ගැන අදහසක් ගත්තොත් මෙහෙමයි. දැන් මෙතන පේනවනේ මම මේ බර කියන එක නා මේ පැත්තට දික් කරනවා. ඔන්න බර දික් කරනවා. හරි ඔය පැත්තට දික් කරනවා. මෙන්න මේ වගේ ලක්ෂයකින් මෙයාව හම්බ වෙනවා. මේ බලන්න මෙතන මේ ඉනිමග මත ක්‍රියා කරන බල 1යි 2යි මෙතන දෙකක් තියෙනවානේ. මේ දෙන ප්‍රතික්‍රියාව ගත්තොත් මොකක් වෙනවද? 3ක් බවටපත් වෙනවා. අනිවාර්යයෙන් මොකද මේ දෙන ප්‍රතික්‍රියාව මොකක් වෙන්න ඕනේද? මෙන්න මෙයා හරහා යන්න ඕනේ. මම මේකට රතු පාටින් අඳින්න. හරිද? මේ ප්‍රතික්‍රියාවල වෙන්නේ මේක තමයි අපෙන් අහන්නේ. ඔන්න ඕක තමයි ප්‍රතික්‍රියා බලය. ඕක අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනේ? මෙන්න මෙයා හරහා යන්න ඕනේ. හරිද? මං ගන්න එයා S කියන. ඔන්න යාව තමයි අහන්නේ. යාව අහනවා. ඊට අමතරව මෙතන ඝර්ෂණ සංගුණය කීයක් කියනවද? 0.6ක් කියනවනේ. 0.6ක් කියනවා. රළුවෙක් කෙනෙක් ඉඳන් දැන් රළු කියලා ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඝර්ෂණ සංගුණකය 0.6යි. හරිද? අපෙන් අහනවා ඊට පස්සේ මොකද්ද? ඉනිමගේ ආනතිය හොයන්න කියලා කියනවා. ඒ කියන්නේ තීටා කියන කෝණේ කීයද කියලා හොයන්න කියලා කියනවා. ඒතර බලන්න සරල වැඩේ තියෙන්නේ මෙච්චරයි. හැම එකටම සරල කියනවනේ. මේක ලේසි. මොකද්ද කරන්නේ? අපිට හොයන්න තියෙන්නේ මෙහෙමයි. පළවෙනි එක R1 හොයාගත්තා F හොයාගත්තා නම් ටක් ගාලා ගාන හදන්න පුළුවන්. ඇයි R1 F කියන දේ නා ලම්බක ඵල දෙකක්. ඒ දෙන්නේ සම්ප්‍රයුක්තය මෙයා හොයාගන්න පුළුවන්. ඒකෙන් ටක් ගාලා ඒ ගාන හදන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ මේ කෙලවර වල ප්‍රතික්‍රියාව R2 හොයාගන්න පුළුවන්. R2 හොයාගත්තාම ගෙලින් මේකේ උත්තරය ගන්න. මොකද මේක අහන්නේ මේ සිරස් විද්‍යාවේ ගැටවෙන සීමාකාරී සමතුලිතතාව පවතී බිම සහ ඉනිමග අතර ඝර්ෂණ අංගුණකයේ මෙච්චර නම් බිම සහ බිත්ති මගින් ඉනිමග ඇති කර ප්‍රතික්‍රියාවනේ. බිම් මගින් ඇති කරන්නේ මෙන්න මේ S කියන එක්කෙනා. බිත්තිය මගින් ඇති කරන R2 කියන එක්කෙනා. නේ? හරි. එහෙනම් මම මොකද කරන්නේ? මේකෙත් හරිය සරල වැඩි. එකපාර දඩස් ගාලා ඔක්කොම නිකන්
ලක්ෂයක් වටා ගුරුණ සලකනවා කියලා සමතුලිතතාව සලකලා ලක්ෂයක් වටා ගුරුණ සලකන්න යන්න ඕනේ නැහැ. හරිද? සරලව ගන්න පුළුවන් තැනක් තියෙනවා සරලව ගමු. එකක් මොකද කරන්නේ? මං සලකනවා මේ පද්ධතියේ හරිද? පද්ධතියේ මොකද සලකන්නේ? සිරස් සමතුලිතය. නේද? සිරස් සමතුලිතය. සිරස් සමතුලිතය සැලකුවා කියලා කියන්නේ සිරස් ඉහළට තියෙන බල පහළට තියෙන බලට සමාන කරනවා. ඉහළට තියෙන එකම බලය R1. පහළට තියෙන 150යි. එහෙනම් පැහැදිලි මොකද්ද? R1 සමානයි මොකද්ද? 150යි sorry 15යි G. ඒ කියන්නේ R1 ගාගේ කීයද? 150යි නිව්ටන්. එච්චරයිනේ. නේද? R1 සමානයි 150යි නිව්ටන්. ඊළඟට තිරස් සමතුලිතය සලකන්න මේ පළවෙනි එක කියලා. පළවෙනි එනකොට ඩක් ගාලා ඒ උත්තරය ආවා. ඊළඟට සලකන්න මොකද්ද? පද්ධතියේ තිරස් සමතුලිතය. තිරස් සමතුලිතය තිරස්ස මේ පැත්තට තියෙන බලය ඝර්ෂණ බලය F. හරිද? මේ පැත්තට තියෙන බලය මොකද්ද? R2. එහෙනම් මෙතනින් එනවා F සමානයි මොකද්ද? R2 කියලා. හැබැයි අපි දන්නා තව දෙයක් මොකද්ද? මෙයාගේ ඝර්ෂණ සංගුණකේ μ නේ. ඒ හින්දා මට මෙතනට එන්න කලින් මෙහෙම ගන්න පුළුවන්. මොකද S සමානයි μr කියන සම්බන්ධය දන්නවනේ අපි. නේද? ඝර්ෂණ බලයේ සමාන වෙනවා ඝර්ෂණ සංගුණකේ වතාවක් එතන ප්‍රතික්‍රියාව. එතකොට අපිට F ගේ අගේ එකපාර හොයාගන්න පුළුවන්. F සමානයි මොකද්ද? μ කියන්නේ 0.6යි. R කියන්නේ R2 නේ මෙතන. R2 කියලා අපිට ගන්න පුළුවන් කෙලින්ම. හරිද? R2 සම R1 නේ. R2 නෙමෙයි R1. R1 කියන්නේ 150යි නේද? 150. එහෙනම් F සමානයි කීයද? 90යි කියලා එනවා. මේ F ගේ ඝර්ෂණ බලයගේ 90යි කියලා එනවා. හරිද? එතකොට ඔයාලට මෙතනින් පැහැදිලි වෙනවා මෙතනින් මේ උත්තරෙන්ම මෙහෙම ගන්න පුළුවන්. R2 සමානයි කීයයි කියලා එනවද? 90යි නිව්ටන් කියලා එනවා. ඒක එක උත්තරයක් තමයි. බිත්තිය මගින් ඇති කරන ප්‍රතික්‍රියාව R2 කීයද? 90යි. බිත්තිය මගින් ඇති කරන ප්‍රතික්‍රියාව R2 කීයද? 90යි කියලා එනවා. හරිද? 90යි කියලා එනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? දැන් අනිත් එක පොළොව මගින් ඇති කරන ප්‍රතික්‍රියාව හොයනකොට අපිට ගන්න වෙන මොකද්ද? මෙන්න මේ පැත්තට තියෙනවා කීයක්ද? ඝර්ෂණ බලය F. F කීයද? 90යි. මේ පැත්තට තියෙනවා මොකද්ද? R1 එක. R1 කීයද? 150යි. එහෙනම් S නේද හොයන්න තියෙන්නේ? S හොයන්න තියෙන්නේ. S කීයද? S සමානයි අන්න 150 වර්ගය ධන 90 වර්ගයේ වර්ගමූලය. S කියාගේ ඔන්න ඔය කියන විදිහට ආසන උත්තරයක් එනවා කීයද? 179.74.9 යන්නේ. ඔන්න ඔය වගේ උත්තරයක් එනවා. හරිද? දැන් මේක අපි කෝණේ හොයන්න කියලා නෑ. විශාලත්වය විතරයි හොයන්න කියලා තියෙන්නේ. ප්‍රතික්‍රියා කෝණ හොයන්න කියලා නෑ. කෝණේ ගන්න කියන්නේ ඉනිමගේ කෝණය. ඒක අර කෝණයට සමාන වෙන්නේ නෑ. මේක දැන් කෝණේ හොයනවා නම් කෝණ හොයන්න තියෙන සරලම විදිය මොකද්ද? tan alpha සමානයි y බෙදීම x වලට ආදේශ කරන්න. හරිද? y කියන්නේ 150යිනේ. tan alpha සමානයි 150 බෙදීම කීයද? 90. හරිද? එතකොට tan alpha සමානයි කීයද? 5 බෙදීම කීයද? 3යි නේ. 5 බෙදීම 3යි. ඒ එන්නේ පුතා මෙන්න මේ කෝණය. ඒක අර θ කෝණය නෙමෙයි ඉනිමගේ කෝණය නෙමෙයි ඈ. ඒක හොයන්න කියලාත් නෑ අපේ උත්තරේ. එතකොට tan inverse සමානයි 5 බෙදීම 3යි කියලා මෙතන එනවා. ඒක වෙනම කෝණයක්. ඒක අපිට හොයන්න කියලා නෑ ගන්න. ඒතර පළවෙනිට හොයන්න කියන කොටස මොකද්ද? මෙන්න මේ මෙතන ප්‍රතික්‍රියාව හොයන්න කියනවා. එතකොට ඒක කීයද එන්නේ? 174.9යි කියන අගේ. ඒක හරි. ඒ ඕන කෝණෙත් හොයලා දාන්න පුළුවන්. ඊළඟට හොයන්න කියනවා බිත්තිය ප්‍රතික්‍රියාව R2 කියන එක නා R2 මෙතන කියනවා කීයද? 90යි කියලා. R2 වෙනවා 90යි කියලා. ඔය ටික මුලින්ම හොයලා ඉන්න ඕනේ. හරිද? හොයලා ඉන්න ඕනේ. ඊළඟට අපෙන් අහනවා මොකද්ද? ඈ? ආනතිය අහනවා. මොකේ ආනතිය දහන්නේ? ඔව් තීටාගේ ආනතිය කීයද කියලා. හරි. අපි ඒක තමයි හොයාගන්න ඕනේ. ඒක අපි කොහොමද හොයන්නේ? බලමු. ඔය වගේ ආනතියක් හරි නැත්නම් දිගක් හරි මොකක් හරි හොයන්න දිනවා අනිවාර්යෙන් මේ කියන සිරස් සමතුලිත හොදලා හරියන්නේ නැහැ. ආනතියක් හරි දිගක් හරි මොකක් හරි හොයන්න දිනවා අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? ගූර්ණයක් ගන්න ඕනේ ලක්ෂයක් වටා. හරිද? ලක්ෂයක් වටා ගූර්ණයක් ගන්න. අපි බලමු දැන් ලක්ෂයක් වටා ගූර්ණ ගන්න විදිහ. දැන් මේකේ අහන්නේ මේ ඉනිමගේ ආනතිය කොච්චරද කියලා. ඒ කියන්නේ තීටා කියන එක කියන්නේ අහන්නේ. එතකොට තීටා අතර සම්බන්ධයක් තමයි ගන්න ඕනේ. තීටා ඇතුළත් සම්බන්ධයක්. ඒ කියන්නේ තීටා උක්ත කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒතර අනිවාර්යයෙන් තේරුම් ගන්න ඔය වගේ කෙනෙක් ගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ගූර්ණයක් ගන්නවා ලක්ෂයක් වටා. මේක ලක්ෂ ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් A ලක්ෂය. මෙතන මධ්‍ය ලක්ෂය දිනවා B කියලා. මෙතන ලක්ෂය දිනවා C කියලා. හරිද? ඔය ලක්ෂ තුන වටා ඕනම ලක්ෂයක් ගත්තොත් එහෙම අපිට මේක හදාගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි මම හිතනවා මේක ගන්න හොඳම ලක්ෂය මොකක්ද? හොඳමයි කියලා හිතන ලක්ෂය. ඒ අඩුවෙන්ම ගූර්ණෙන් ලක්ෂය. මට හිතෙනවා අඩුවෙන්ම ගූර්ණෙන් නැත්නම් හොඳම ලක්ෂය කියලා. ඒ ගූර්ණ දෙක තුනක් ලියනවා කියන මලක වර්ග කරන්නේ. නේද? අඩුවෙන්ම ගූර්ණ ලක්ෂ්‍ය. මොකද අඩුවෙන්ම ගූර්ණ ලක්ෂ්‍ය?
A ලක්ෂය. ඇයි A ලක්ෂය ගත්තාම R1F කියන දෙන්නම කැපිලා යනවා. හරිද? එතකොට මට එන්නේ ගූර්ණ දෙකයි. එකක් තියෙනවා මෙයාගෙන් බරෙන් එනවා අනිත් එක මොකද්ද? R2 ගෙන් එනවා. එහෙනම් බලන්න ඒක ආවම T ඇසුරත් ප්‍රකාශය ලස්සනට එනවා. හරිද? මම ගන්න මොකද්ද? සමතුලිතතාව සලකා සමතුලිතය සලකා. හරිද? G මොන ලක්ෂයටද ගන්නෙ? A ලක්ෂය වටා කෙලින්ම ගමු දැන් වාමාවර්ත ගූර්ණ සමාන කරමු. G A ලක්ෂය වටා මොකද්ද? දක්ෂිනාවර්ත ගූර්ණ. එතකොට බල වලට තියෙන දුර වල ටික බලමු. මෙතන ඉඳන් මේ බලයට තියෙන දුර. අපි ගමු මෙයා x කියලා. මෙයා x කියන්නේ ඉනිමගේ දිග 2x කියලා ගමු. ඒ කියන්නේ x x දෙකට බෙදෙනවානේ. එහෙනම් මෙයා θ නම් මෙයා ලියන්නේ මොකද්ද? x cos θ නේ. මේ ලම්බ දුර x cos θ. හරිද? f cos θ. හරිද? ඊළඟ මෙයාගේ දුර ගත්තොත් මෙන්න මෙතනට ගන්න දුර ගන්න වෙනවානේ. මෙතනට වෙනකම්. මේ සම්පූර්ණ දුර ගන්න වෙනවා මෙතනට වෙනකම්. එයාට එන්නේ කීයද? මේ දුර 2x. ඒ කියන්නේ සම්පූර්ණ මෙන්න මේ දුර ගත්තා නම් හරිය නේද? ඒ දුර කීයද? මේ xx 2x θ නම් මොකද? 2x sin θ. ඒ දුර තමයි මේ තියෙන්නේ 2x sin θ. අන්න දුර වලට එක හරි දැන්. හරිද? දැන් ඕ ලක්ෂ්‍ය වලට මම ගන්නවද වාමාර්ථ කූර්ණේ එන්නේ R2 ගෙන් නේද? R2 ගෙන්නේ R2 වතාවක් එයාට තියෙන ලම්බ දුර කීයද? 2x sin θ. හරිද? දක්ෂිනාවර්ත කූර්ණය මොකෙන්ද එන්නේ? මෙයාගේ 15 g කෙනෙක් කෙනා 150 කෙනෙක් කෙනාගේ 150 වැඩි කිරීම මෙයාගේ දුර ලම්බ දුර කීයද? x මොන ටීටද? cos θ. හරිද? එහෙනම් ලස්සනට මට එනවා මොකද R2 වතාවක් 2x sin θ සමානයි 150 වතාවක් x cos θ. එක වගේ අය කපලා දානවා. x to x කැපිලා. හරිද? දැන් මෙතන එනවා මොකද්ද? R2 ගේ අගේ අපි දන්නවනේ ආ හෙව්වනේ. R2 ට කීයද? 90යි. එහෙනම් 90 වතාවක් 2 වතාවක් sin θ සමානයි කීයද එන්නේ? 150 වතාවක් cos θ. එක වගේ කෝණ ටික එක පැත්තට දාමු. එහෙනම් 90 වැඩි කිරීම 2 බෙදීම කීයද? 150 සමානයි මොකක් කියලා එනවා? i ට ලලේ tan θ ගත්තා නම් නේ. මේ sin θ එක පැත්තට ගමු. sin θ බෙදීම cos θ. sin θ බෙදීම cos θ සමානයි. කීයද එන්නේ? 150 බෙදීම 90 වැඩි කිරීම 2 කියන්නේ 180යි නේ. එහෙනම් tan θ සමානයි කීයද එන්නේ? 15 බෙදීම 18යි නේ. ඒ කියන්නේ tan θ සමානයි කීයද? 3 වර 5යි 6යි. එහෙනම් θ සමානයි tan inverse 5 බෙදීම කීයද? 6යි. ඔය අගේ බැලුවම එනවා θ ට අගයක්. ආසන්න අගයක් එනවා ඉතින් අංශක 39යි ගාණක් නේ. 39යි කලා ගාණක් එනවා. ඉතින් ඒක හොයන්න ඕනේ මේ කලාවල 39 කලා 48ක් වගේ අගයක් එනවා. ආසන්න උත්තරයක් විදිහට එනවා මොකද? අංශක 39යි කලා 48ක් තමයි උත්තරේ විදිහට අපිට දීලා තියෙන්නේ. හරිද? ඒ විදිහට ඒ කොටස් ටික ගන්න පුළුවන්කම තියෙනවා. හරිනේ?